හෙලෝ අද වීඩියෝ එකේ Suzuki DRZ සුපර්මෝටෝ හබ් දෙකක් ගෙනල්ලා තියෙනවා ඔරිජිනල් සුපර්මෝටෝ හබ් එකක් මේක ඉස්සරහට එන හබ් එක මේක පිටිපස්සට එන හබ් එක මේ හබ් දෙකම ඔරිජිනල් ජපාන් හබ් දෙකක් අනික ජපාන් වර්ෂන් හබ් එකක් ඒ කියන්නේ Suzuki DRZ වල ජපාන් වර්ෂන් යුරෝප් වර්ෂන් කියලා වර්ෂන් දෙකක් එනවා ඒක ගොඩාක් අයට දන්නවා ඒකින් මේක ජපාන් වර්ෂන් එකට අදාළ පිටිපස්සේ හබ් එක මේක අපි ජපාන් වර්ෂන් යුරෝප් වර්ෂන් එක අර වෙනස හඳුනාගන්නේ මෙහෙම ජපාන් වර්ෂන් එකට මේකට රබර් කොට්ටත් එක්ක අර ස්පොකට් වීල් එක හයි වෙන කෑල්ල වෙනම එනවා යුරෝප් වර්ෂන් එකට ඒක එහෙම ඉන්නේ නැහැ කෙලින්ම මේ පැත්ත ඩිස් එක කොහොමද හයි වෙන විදියට මෙහෙම කෑල්ලක් ඒ කියන්නේ හබ් එකත් එක්ක තියෙන විදියට මේ පැත්ත එනවා ඒක තමයි යුරෝප් වර්ෂන් එකට එන හබ් එක මේක ජපාන් වර්ෂන් එකට එන හබ් එකක් අනික මේ ජපාන් වර්ෂන් හබ් එකට රබර් කොට්ටයත් එක්ක ස්පොකට් වීල් එක වෙනම හයිවන්ඩ් එයාලා ඩිසයින් කරලා තියෙන එකට මේ ස්පෙෂල් එකක් තියෙනවා මොකක්ද දන්නවද සාමාන්‍යයෙන් මේ 400cc එකේ සාමාන්‍ය DRZ කරන එක ෆස්ට් ගියර් එක හරි සෙකන්ඩ් ගියර් එකේ හරි ලොකු පිකප් එකක් දෙන්න පුළුවන් බයික් එකක් එන්ජින් පවර් එක උඩින්ම තියෙන බයික් එකක් එතකොට පිටිපස්සේ වීල් එකටයි හබ් එකටයි වීල් සෙට් එකටම එන අර වෙන හානිය අඩු කරගන්න තමයි රබර් කොට්ටත් එක්ක එහෙම ස්පොකට් වීල් එක අර ටෙන්ෂන් එක අඩු කරලා බේසිකල් පිකප් එක පෙන්වන්න තමයි ජපාන් වලින් මෙහෙම හදලා තියෙන්නේ බොහෝ දුරට මෙහෙම ඩිසයින් කරලා තියෙන ජපාන් වර්ෂන් වල විතරයි යුරෝප් වර්ෂන් වල මෙහෙම ඩිසයින් කරලා නැහැ කෙලින්ම ස්පොකට් එක ඇවිල්ලා හයි වෙන්නේ කෙලින්ම හබ් එකට හබ් සෙට් එකක් තියෙනවා